ශ්‍රී ලංකාවේ අලියතුන් සංචාරකීන්ගේ ප්‍රියතම ආකර්ෂණයක්. ඒකට හේතුව පැහැදිලි කරන අද්විතීය කරුණු පහක් මෙන්න. තේජාන්විත ප්‍රමාණය සහ ශක්තිය. ශ්‍රී ලංකාවේ අලියතුන් පෘථිවියේ විශාලතම ගොඩබිම් සතුන්ගෙන් එක්කෙනෙක් වන අතර ඔවුන්ගේ හැසිරීම් විස්මයජනක වෙනවා. ඔවුන්ගේ දැවැන්ත ප්‍රමාණය, ශක්තිය සහ විශාල ශරීර ප්‍රමාණය සහ ස්වභාවය නිසා සංචාරකයන් ආකර්ෂණය වෙනවා. දෙවැනි එක තමයි සංස්කෘතික වැදගත්කම. බෞද්ධ කලාව, සාහිත්‍ය සහ ආගමික උත්සවවල කැපී පෙනෙන ලෙස පෙනී සිටින අලියතුන් ශ්‍රී ලංකා සංස්කෘතිය සහ ඉතිහාසයේ ගෞරවනීය ස්ථානයක් හිමි කර ගන්නවා. මෙම පොහොසත් සංස්කෘතික උරුමය අත්විඳීමට සහ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමත් සංචාරකයින්ගේ ආකර්ෂණයට හේතුවක් වෙනවා. තුන්වෙනි එක තමයි අද්විතීය උපවිශේෂය. ශ්‍රී ලංකාවේ අලියා එහෙම නැත්නම් එලිපාස් මැක්සිමස් කියන්නේ ශ්‍රී ලංකාවට පමණක් දක්නට ලැබෙන සුවිශේෂී උපවිශේෂයක්. සංචාරකයන් මෙම තේජාන්විත ජීවීන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල නිදහසේ ජීවත් වන ආකාරය දැකීමට උනන්දු වෙන අතර එය අද්විතීය වනජීවී අත්දැකීමක් විදියට එයාලට අත්විඳින්නත් පුළුවන්. හතරවෙනි එක තමයි අලි හිතකාමී වාසස්ථාන. ශ්‍රී ලංකාවේ ජාතික වන උද්‍යාන සහ වනජීවී අභය භූමි අලියතුන් සඳහා ආරක්ෂිත තෝතැන්නක් සපයන අතර සංචාරකයින්ට ඔවුන්ගේ ස්වභාවික පරිසරය තුළ මෙම අපූරු ජීවීන් නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් සකසලා දෙනවා. වියලි වනාන්තරවල සිට තනබිම් දක්වා රටේ විවිධ භූදර්ශන අලියතුන්ගේ වාසස්ථාන රැසකට සහාය වෙනවා. පස්වෙනි එක තමයි චිත්තවේගීය සම්බන්ධතාවය. අලියතුන් ඔවුන්ගේ බුද්ධිය, සමාජ හැසිරීම සහ චිත්තවේදිකීය ස්වයං ඥානය සඳහා ප්‍රසිද්ධයි. එය මිනිසුන් සමග ශක්තිමත් බැඳීමක් ඇති කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. සංචාරකයන් බොහෝ විට මෙම සද්දන්ත සතුන් සමග ගැඹුරු මානසික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අතර ඔවුන්ගේ හමුවීම අමතක නොවන සහ ජීවිතය වෙනස් කරන අත්දැකීමක් බවට පත් කරගමි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න යාළුවනේ.